හරි. එහෙනම් පුතේ හැමෝටම ආයිබෝවන් සුබ රාත්‍රියක්. අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ ඔයාලගේ හතරවෙනි ටියුට් එකේ අන්තිම ප්‍රශ්න 6. මගේ මතකය හොඳයිද? මගේ මතකය හොඳයිද ළම? එහෙමද තියෙන්නේ? එහෙමනේ. මැසේජ් එකක් දාන්න. අන්තිම ප්‍රශ්න 6 නේද තියෙන්නේ? yes. ඒකෙත් ඔයාලට මතක ඇති ප්‍රස්ථාර ගාන තමයි ඇත්තේ සාකච්ඡා කරන්න. හරිද? ප්‍රස්ථාර ගාන ඇති සාකච්ඡා කරන්න 7 වෙනි ගානේ ඉඳලා. හරි අපි බලමු. එහෙනම් පුතේ අපි වැඩ පටන් ගන්න යන්නේ කවුරුත් හොඳින් බලාගෙන ඉන්න හොඳින් අහගෙන ඉන්න. y සමානයි 2x ඍණ 1. y සමානයි 2x ඍණ 1. ඔයාලට මම ලියන අකුරු බොඳ වෙලා එහෙම තියෙනම් පේන්නේ නැත්තම් කියන්න. මෙන්න මේ ප්‍රස්ථාරය ඇඳීමට සකස් කරන ලද අසම්පූර්ණ වගුවක් පහත දැක්වේ. x සමානයි 1 විට y හි අගය. හිස්තැන අහන්නේ. පුතේ කීය දෙන්නේ හිස්තැනට? x සමානයි 1 විට y හි අගය. හිස්තැනට කීය දෙන්නේ? ඉක්මනින් මැසේජ් එකක් දාන්න. කීයද හිස්තැනට එන්නේ? හිස්තැනට කීය දෙන්නේ? y සමානයි x සමානයි 1 විට දෙවරක් x ට දාන්න 1. අඩු කිරීම 1. වාට උත්තරයක් එනවා කීයද? දෙවරක් 1 2යි. දෙවරක් 1 2යි දෙකෙන් එකක් අඩු කරොත් 1යි. හිස්තැනට ආවේ මෙහෙමද? කොහොයි ඉතින් කිසිම සහයෝගයක් නැහැ ළමයි. උත්තරේ ආවේ ඔහොමද? උත්තරේ ආවේ 1. right. ඊළඟට කියනවා සුදුසු පරිමාණයක් පාවිච්චි කරලා මේ ප්‍රස්ථාරය අඳින්නලු. අපි අඳිමු. සුදුසු පරිමාණයක් භාවිතා කළ ප්‍රස්ථාරය අඳින්නලු. අඳිමු. ඔය මං ඇඳගෙන යන්නේ පුතේ y අක්ෂය. හොඳද? ඊළඟට බලමු x අක්ෂය. හැබැයි මෙතන y අක්ෂයේ 5ක් තියෙනවා යට පැත්තට ඍණ 3යි. ඇති වෙයිද දන්නේ නැහනේ. 1 2 3 4 5 6 7 8 ඇති. ෂේප්. මේකේ නම් අවුලක් නැති වෙයි අපිට. ඍණ පැත්තට ඕන 3යි. ඔය ඇන්ද x අක්ෂය. හරි. මේක y. මේක පුතේ x. කොහොම. දැන් කණ්ඩාංක දාමුනේ. බිඳුව මැදට සමාන පරතර වලින් බෙදමුනේ. මෙතෙන්ට 1 මෙතෙන්ට බබෝ 2 මෙතෙන්ට 3. ඕක මේ පැත්ත ඍණ 1 ඍණ 2 ඍණ 3 ඔය ඇති වෙයිනේ. ඕන තා එකක් දාගන්න. ඍණ 4 මේ පැත්ත 1 2 3 4 5 6 මේ පැත්ත පුතේ ඍණ 1 ඍණ 2 ඍණ 3. ඕම. දැන් කණ්ඩාංක ලකුණු කරමු. පළවෙනි එක ඍණ 1 ඍණ 3 ඍණ 1 ඍණ 3 මෙතන. මෙන්න මෙතන කණ්ඩාංකය. ඕම. හරිනේ. ඊළඟට පුතේ බිඳුවේ ඍණ 1 බිඳුවේ ඍණ 1 බිඳුවේ ඍණ 1. ඕ පළවෙනි කණ්ඩාංකේ පොඩි වැරද්දක් තියෙනනේ.
ඍණ එකේ ඍණ 3 එන්න ඕන. සෝරි. ඍණ එකේ ඍණ 3. ඍණ එකේ ඍණ 3 කියන්නේ පල්ලෙහා. ඒක මට වැරදීමක් වුණේ. ඊළඟ එක බිඳුවේ ඍණ එක මෙතන. ඊළඟ එක එකේ එක අපි හොයාගත් එක. ඊළඟ එක දෙකේ 3 මෙතන. ඊළඟ එක පුතා 3 5. ඔන්න ඔහොම. දැන් ඔයාලා ඔය ටික යා කරාම හරියටම සරල රේඛාවක් එන්න ඕන. බලමු යා කළා. සරල රේඛාවක් එන්නේ නැත්නම් පොඩි පොඩි දෝෂ තියෙනෝනේ. හරි. චූටි චූටි ඒවා තමයි තියෙන්නේ ලොකු ලොකු ඒවා නෑ හොඳේ. කොහොම? ඔය ඇඳපු රේඛාවේ නම y සමානයි 2x ඍණ 1. හරි නේද? කොහොම බලන්න ඇත්තටම ඔයාලා ගෙදරදී මේක ඇන්දද පුතා? දැන් මේක ගෙදරදී වැඩේ කළා ආවහම තමයි ඇත්තටම හරිම ලස්සන. හරි. ඔයාලට තියෙන්නේ මම උගන්වන එක ලස්සනට බලාගෙන ඉන්න විතරයි. අඩුපාඩු හදාගන්න. එතකොට ඕගොල්ලොන්ට ලොකු කාර්යභාරයක් නැහැ. ඔයාලා හරි රිලීස්. ඔයාලට තියෙන්නේ නිදිමත නැතිව ටිකක් රැ වෙනකන් ඉන්න. එච්චරයි. හරි. ඕකේ. ඊළඟට කියනවා y සමානයි 2s පස්තාරයේ අනුක්‍රමණය බබෝ. ඔක බලා ගන්න. මේ අනුක්‍රමණය y සමානයි 2x ඍණ 1. ඔන්න. මේවා උත්තර ලියන්න යන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට. ඔයාලට මේ මම ලියන පාට පේන්නේ නැත්තම් කියන්න ඕන හොඳේ. සුදු පාටින් ලිව්ව ගැටලුවක් නෑ නේද? මෙන්න මේ જાතියේ ශ්‍රිතයක s ගේ සංගුණකයට තමයි කියන්නේ අනුක්‍රමණය කියලා. මේක අනුක්‍රමණය. මේක තමයි අනුක්‍රමණය. සංකේතය m අකුර. එතකොට අමුතුවෙන් හොයන්න දෙයක් නෑ පුතේ. අනුක්‍රමණය s ගේ සංගුණකයේ අනුක්‍රමණය 2යි. ඔන්න උත්තරේ. අනුක්‍රමණය 2යි. කාටද මතක මේ කෙලවරේ තියෙන ඍණයකට කියන නම? ඒකට කියන්නේ මොකද්ද? සාධාරණ සමීකරණය y සමානයි mx ධන c නේ. මේක අනුක්‍රමණය. මේකට කියන්නේ මොකද්ද පුතේ? අන්තක්ඛණ්ඩයනේ. ටයිප් කරන්න අමාරු නිසා මම ලිව්වේ කෙටියෙන්. අන්තක්ඛණ්ඩය අනුක්‍රමණය අන්තක්ඛණ්ඩයයි. හරි. එහෙනම් අනුක්‍රමණය 2යි. හතරවෙනි ප්‍රශ්නයට යන්න. 4. ඉහත ඛණ්ඩාංක තලයේම y සමානයි 2x පස්තාරේ අඳින්න. ඔයාට මේකේ අඳින්නලු y සමානයි 2x. රේඛා දෙක පිළිබඳව විශේෂ ලක්ෂණයන් හේතු සහිතව දක්වන්න. ඉහතෙන්දී සරල රේඛා දෙක පිළිබඳව. ඔයාලා දන්නවද y සමානයි 2x රේඛාව කොහොම අඳින්නේ? කාටේ කියන්න පුළුවන්. y සමානයි 2x රේඛාව කොහොමද අඳින්නේ? දන්නවද අඳින විදිය? y සමානයි 2x රේඛාව අඳින්න ඔයාලා චූටි අගය වගුවක් පුතේ දාගන්න වෙනවා හොඳේ. මොන බලා ගන්න. ඔයාලා පොඩි අගය වගුවක් ඇඳ ගන්න වෙනවා. අගයන් දෙක තුනක් පාවිච්චි කරලා ලොකු අගයන් ඕනේ නැහැ. එහෙම. දන්නේ නැති අය ඉගෙන ගන්න. මේ අගය වගුව y සමානයි 2x ට තමයි අඳින්නේ. එතකොට මෙතෙන්ට දාන්න x
මෙතෙන්ට y. දැන් කැමැති අගයන් තුනක් දාන මන් දානවා ඍණ 1 බිඳුව ධන 1. ඔය වගේ අගයන් තුනක් දැම්ම. මට කියන්න පුතේ මේ වටෙන උත්තර y සමානයි 2x වෙලාවේ මේ වටෙන උත්තර කියා. මොනවා එන්නේ? හොඳ දරුවෝ වගේ කියා. x ට ඍණ 1 දැම්මොත් y ට මොකක්ද දෙන්නේ? මේ හතරවෙනි එකට උත්තරේ ලියන්න. කියන්න බලන්න. x ට ඍණ 1 දැම්මොත් y ට මොකක්ද දෙන්නේ? y සමානයි 2x නේ සමීකරණේ. x ට ඍණ 1 දාන්න දෙවරක් ඍණ 1. කීයෙන්නේ? ඍණ 2යි. එහෙනම් මෙතෙන්ට ඍණ 2 එනවා. x ට බිඳුව දාන්න දෙවරක් බිඳුව බිඳුවයි. ඊළඟට පුතේ x ට 1 දාන්න දෙවරක් 1 2යි. ඔන්න අගයන් ටික. ඔන්න ඔය එන අගයන් ටික ඛණ්ඩාංක විදිහට මේකේ ලකුණු කරමු. පළවෙනි ඛණ්ඩාංකය මේ බලන්න. ඍණ 1 ඍණ 2 ඍණ 1 ඍණ 2 ඍණ 1 ඍණ 2 මෙතන. මම කළු පාටින්ම ලකුණු කරන්න. ඊළඟට පුතේ බිඳුවේ බිඳුව මෙතන. ඊළඟට 1 2 1 2 මෙතන. දැන් ඔය සරල රේඛාවත් අඳින්න ඕන. බලමු ඇඳලා. හරිද? කොහොම එන්නේ? දැන් අපේ බබාලට පැහැදිලිව පේනවද මේ ඇඳපු සරල රේඛා දෙක සමාන්තරයි කියලා පුතේ? බලන්න. ඔන්න බලන්න. මේ රේඛා දෙක සමාන්තරයි. ඇයි මේ දෙකේම අනුක්‍රමණ සමානයි. අපි කලින් ඇන්දේ y සමානයි 2x ඍණ 1. දැන් ඇන්දේ y සමානයි 2x. හොඳට බලන්න සමීකරණ දෙක. ඔහොම y සමානයි 2x ඍණ 1 දැන් ඇන්දේ y සමානයි 2x. මේ දෙන්නගේම අනුක්‍රමණ දෙකයි. මේ දෙන්නගේම අනුක්‍රමණ සමානයි. අනුක්‍රමණය දෙකයි. එහෙනම් රේඛා දෙක සමාන්තරයි. ඔයාලගෙන් ඇහුව නේද මේ රේඛා දෙකේ තියෙන විශේෂ ලක්ෂණයක්? ලියන්න. එම රේඛා දෙක සමාන්තර වේ. විනාඩියක් දෙන්නම් අඩුපාඩු හදාගන්න. එම රේඛා දෙක සමාන්තර වේ. හරි. අපේ ළමයි කියන්න මේ ටික හරියට පැහැදිලිව තේරුණාද? ඉක්මනින් මැසේජ් එකක් දාන්න. yes yes yes. ඉක්මනින් දෙන්න උත්තරයක්. මේ උගන්වපු ප්‍රස්තාර ගාන හැමෝටම බොක්කටම වැදුනද? සිංහලෙන් ඇහුවේ. ඉක්මනට කිය. හැමෝටම ලස්සනටම වැඩේ තේරුණාද? yes. හොඳයි. හැමෝම දාන්න මැසේජ් එකක්. හැමෝගෙම අහන්න. තේරුම් නැත්තම් නෑ කියලා කිව්වත් කමක් නෑ. අපේ යමනාපයක් නෑ. yes.
තිසාරා හරිද පුතා? සහේලි හරිද? yes දුල්මෙත් ඕකේ. ෂණුක මොකද තත්ත්වේ? හොඳයි. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මම ඊළඟ ප්‍රශ්නෙට යන්නම්. විනාඩි 20ක් අරගෙන කියලා දුන්නා. ප්‍රස්තාර ගාන ඔන්න සම්පූර්ණයෙන්ම. right. අයිත් ඕනේ නැහනේ. සම්පූර්ණ ක්ලීන් කරා. අපි ඊළඟ කොටසට යමු. ප්‍රාන්ති ප්‍රාන්තර ගානක් තියෙන්නේ. මම මේ වගුව මේකෙම පුරවන්නම් ලේසි මට. හරි. බලන්න ළමයි. පළවෙනි ප්‍රශ්නය. මෙම ව්‍යාප්තියේ මාතපන්තිය කුමක්ද? මාතපන්තිය කියන්නේ වැඩිම වාර ගාණක් යෙදෙන පන්ති ප්‍රාන්තරය. කියන්න බලන්න. වැඩිම වාර ගාණක් යෙදෙන පන්ති ප්‍රාන්තරය. ඉක්මනින් කියන්න පුතා. වැඩිම වාර ගාණක් 11 වතාවක් යෙදෙනවා. කවුද? මෙන්න මේක. ඔක තැන්නේ 12 14. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරය මෙම ව්‍යාප්තියේ මාතපන්තිය මොකද? 12 14. හදාගන්නලම. හරිද? 12 14. ඉක්මනට ලියන්න. මෙම ව්‍යාප්තියේ මධ්‍යස්ථ පන්තිය. ඔන්න මේ මධ්‍යස්ථ පන්තිය කියන එක අමතක වෙන විෂය කාරණයක්. මධ්‍යස්ථ පන්තියක් කොහොමද දෙන්නේ කියලා බලමු. right. මෙන්න පුතේ මධ්‍යස්ථ පන්තිය ගන්නෙ මෙහෙමයි. ඔයා මේකේ තියෙන සංඛ්‍යාතේ තියෙන සියල්ල එකතු කරගන්න. සේවකයෝ කීයක් ඉන්නවද? මේ අමුතු එකක් තියෙන පෞද්ගලික ආයතනයක සේවකයන් බදවා ගැනීම සඳහා සම්පූර්ණ වගුවක් පහත ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. ඒකේ මුකුත් නැහනේ. හරි. අසම්පූර්ණ වගුවක් එන්න ඕනේ. තවත් මුකුත් නැහනේ. ඕ. කමක් නැහැ. අවශ්‍ය ටික තියෙනනේ. මධ්‍යස්ථ පන්තිය මට අපේ ළමයි කියන්නේ මේ තීරුවේ එකතුව කී. ටක් ගාලා කියන්න. F තීරුවේ එකතුව කී. ඉක්මනින් බලලා කියන්න F තීරුවේ එකතුව කී. කීයද ආවේ? F තීරුවේ එකතුව කී ළමයි ආවේ? කීය දෙන්නේ? 40යි. මේක එකතුව 40යි. හරිද? එතකොට මේ මධ්‍යස්ථය හොයන්නේ ඔන්න බලා ගන්න හොයන විදිය. මේ සංඛ්‍යාත තීරු ඕන. ඒක හොයන්නේ පුතේ මේ මෙන්න මෙහෙම n ධන එක බෙදීම දෙකේ. ඔය තමයි ක්‍රමය. මධ්‍යස්ථය හොයන්නේ n ධන එක බෙදීම දෙක. හරිද? එතකොට n කියන්නේ ඔන්න අහගන්න n කියන්නේ මේකේ එකතුව. දත්ත ගණන 40යි. ඔයා 40ට එකක් එකතු කරලා ඒක දෙකෙන් බෙදන්න ඕන. 40යි එක එකතු කරාම 41යි දෙකට බෙදන්න 20.5 වෙනියා. මතක තියාගන්න උත්තරේ 20.5 නෙවෙයි. ඒකේ 20.5 වෙනියා. අපි ඔන්න බලන්න හොයන විදිය. මෙන්න මේ ටික එකතු කරගෙන යා. මේ ටික එකතු කරන් ගියාම 20.5 සෙට් වෙන තැනක් බලමු. 1යි මෙතන 3යි 4යි. 4යි මේ 5යි 9යි. 9යි 10යි 19යි. තාම 20.5ක් ආවේ නැහැ. 19යි 11යි 30යි මෙන්න මේක එකතු කරනකොට 20.5 පහුනේ. අන්න ඒක කෙලින් තියෙන පන්ති පාන්තරය. ඒකත් 12 14. එහෙනම් මධ්‍යස්ථ පන්ති පාන්තරය 12 14. හදාගන්න. මධ්‍යස්ථ පන්ති පාන්තරය 12 14. මේ බබෝ
ඔන්න මම නැවත කියනවා මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරය ඇහුවොත් හොයන්නේ මෙහිමයි. මෙන්න මෙහිමයි. ඔයා ඉස්සෙල්ලා සංඛ්‍යාතයේ එකතුව දැනගන්න ඕන සිග්මා f. ඒක අරගෙන n ධන 1 බෙදීම 2ට දාන්න. n ට තමයි දාන්නේ එකතුව 40යි. මේකේ සමස්ත ප්‍රමාණය 40යි. ඒකට එකක් එකතු කරලා දෙකෙන් බෙදන්න. 41 නේ n එක 2ට බෙදුවාම 20.5යි. දැන් මේ සංඛ්‍යාත එකතු කරගෙන යන්න ඕන 20.5 හමු වෙනකම්. හමු වෙන්නේ නැහැ පහු වෙනවා. ගාන්ට එන්නේ නැහැ. 3යි 1යි 4යි 5යි 4යි 9යි. ඒ එකතුව 9යි. එතෙන්ට 9ක් එනවා එකතු කරාම. රයිට්. එතෙන්ට 9යි. මේ 10යි 19යි. තාම 20.5ක් සෙට් උන්නේ නැහනේ. හොඳට කල්පනා කරන්න. 19යි. තාම 19යි. තා පොඩ්ඩයි ඕන. අන්න ඒක ලැබෙන්නේ මේක එකතු කරනකොට 20.5 පහු වෙනවා. ඒතකොට එයා පහු වෙන තැන තමයි උත්තරේ. පන්ති ප්‍රාන්තරනේ හොයන්න ඕන 12 14. වගුව පිටපත් කරගෙන සම්පූර්ණ කරන්න. රයිට් බබෝ මධ්‍යගය කියන්නේ. මේකේ මධ්‍යගය. මේ දෙන්නගේ එකතුවේ දෙකෙන් බෙදා 0යි 2යි එකතු කරාම 2යි. 2 2ට බෙදුවොත් 1යි. 5යි 3යි 8යි 8 2ට බෙදුවොත් 4යි. 8යි 6යි 14යි 14 2ට බෙදුවොත් 7යි. 9යි 11යි 20යි 20 11 10යි. රටාවක් තියෙනනේ 3 3 වැඩි වෙන්නේ 13යි බලමු. 16යි 19යි. එච්චරයිනේ. හරි. ෂෝක් රටාවක් තියෙනවා. අපේ ළමයි කියන්නේ මේ දෙන්න ಗುಣ කරලා සිග්මා fx එක්වරක් එක 1යි. රයිට් ඕකේ. හතරවරක් 3 12යි. රයිට් ඕකේ. හතරවරක් සෝරි හතරක් 5 35යි. ඕකේ. දහවරක් 10 100යි. හැබැයි මේ පොඩි ප්‍රශ්නයක් තියෙනනේ. මේ ගාන ඕගොල්ලොන්ට තාම 10 වසරේදී උගන්නලා නෑ බබා. මේ ගාන තියෙන්නේ 3 වෙනි වාරේ. මේක 9 වසරට කිට්ටුයි. හැබැයි මට හිතෙනවා පන්තියේ කවුරුවත් මේක හදන්න නැතුව ඇති කියලා. මේක ටිකක් 10 වසරේ ඊළඟ වාරයට බර වෙච්ච ගානක්. අද ඉගෙන ගන්න කමක් නැහැ. මධ්‍යගය මම නැවත කියන්නම්. නැත්නම් ඔයගොල්ලෝ හොල්මන් වෙයි. මධ්‍යගය ගන්න පුතේ මේ දෙන්න එකතු කරගන්න. 0යි 2යි එකතු කරගන්න. 2යිනේ ඔක දෙකට බෙදන්න 1යි. හැමතිස්සෙම මේ ඉහළ සීමාවයි මේ පන්ති පාන්තර එකතු කරා 3යි 5යි 8යි අනිවාර්යයෙන්ම බෙදන්න ඕන 2කින් 4යි 8යි 6යි 14යි 14 බෙදන්න ඕන 2කින් 7යි එහෙමයි යන්නේ කියන ටක් ගාලා කියන වැඩේ තේරුණා මධ්‍යගය ගන්න තේරුණාද නැද්ද ඉක්මනට මැසේජ් එකක් දාන්න මධ්‍යගය පුරව ගන්න පැහැදිලිව තේරුණාද yes එකක් දෙන්න ඔව් ගැටලුවක් නැහැනේ ඒ එන මධ්‍යගයට තමයි කියන්නේ x කියලා බබා. ඒ x එකයි මේ f එකයි ගුණ කරන්නේ. එතකොට තමයි fx එන්නේ. අර ඒක තමයි ගුණ කරන්නේ 10 වරක් 10 100යි. 13 වරක් 11. කී එන්නේ? 11 වරක් 3 33න් 3 3ක් ඉතුරුයි. 11යි 3යි 14යි. ඕම. ඊළඟට පුතේ 16 වරක් 6. 6 වරක් 6 30යින් 6 3ක් ඉතුරුයි. 6 වරක් 1 6යි 3යි 9යි 96යි. ඔයගොල්ලෝ ගෙදර ඉඳන් ගුණ කරලා බලන්න. 19 වරක් 4 20 වරක් 4 80යි. 80ෙන් 4ක් ගියෝ 76යි. දැන් ওই ටික එකතු කරන්න ඕන. සිග්මා fx එන්න ඕන. s නෙවෙයි හොඳ. මේ ටික එකතුව. එකතු කරලා දාන්න බලන්න. මේ එක ස්ථාන කෙලින් ලියන්න එකතු වෙන. මම ඔය එක ලියපු තර පොඩි දෝෂයක් තියෙනවා. මෙතෙන්ට එක එන්න ඕන. 463යි. මම ඔන්න ඔයගොල්ලෝගේ උත්තරේ දාන පුතේ. හොඳේ කමක් නැහැනේ. 463යි. එහෙමයි. දැන් අහනවා ලබාගත් මධ්‍යන්නේ ලකුණ. මධ්‍යන්නේ හොයන විදිය වෙනවම කියලා දෙන්න. මධ්‍යන්නේ. මධ්‍යන්නේ මෙහෙම තියන් හොයන්න බෑ ඇත්තටම. හරිය වගුව පැහැදිලිද? වගුව ඉවරද? රයිට්. මධ්‍යන්නේ හොයන්නේ මෙහෙමයි. කොහෙද මම ලියන්නේ?
මේ හරියට ලියන්නම් කමක් නැහැ නේ පේනෝනේ. මධ්‍යන්නේ හොයන්නේ කවුරුත් පැහැදිලිව ලියා ගන්න හොඳේ. මධ්‍යන්නේ හොයන්නේ සිග්මා fx එකතුව බෙදන්න ඕන සිග්මා f ගෙන්. ඒක තමයි ක්‍රමය. සිග්මා fx කියන්නේ 463යි. ඒක බෙදන්න ඕන සිග්මා f කියන්නේ 40යි. ඔය මේ දෙන්න. 463 බෙදීම 40. පේනව නේද ළමයි මම අර අකුරුට ලිව්වේ ඉඩමදි නිසා 463 බෙදන්න ඕන 40. සිග්මා එක හොඳින් මතක තියාගන්න. මධ්‍යන්නේ හොයන්නේ කොහොමද? සිග්මා fx බෙදන්න පුතේ සිග්මා f ගෙන්. ඔක මතක තියාගන්න. සිග්මා fx බෙදන්න සිග්මා f ගෙන්. හරි. ඔයාලා මට මේක බෙදලා කියන්න උත්තරේ කීයද දෙන්නේ? මේක දශම ගාණක් එයි. කීය දෙන්නේ? 463ට 40 ඒව. 1යි කියන්නේ 11.57ද? අනිත් අයත් බෙදන්න. මේක දෙන්නේ 11.57යි කියලා මිනුකි කියනවා. අනිත් අයත් බලන්න. ඇත්තද මේ කියපු කතාව? ටක් ගාලා බලන්න. 463 බෙදන්න 40. හරිනේ. 11.57යි. ඔන්න මධ්‍යන්නේ හෙව්වා. ඔය ගාන මාර ලේසි ළමයි. O level exam එකට එන සුපිරි ගානක් ඕක. ළමයි ලකුණු ගන්න ඕකෙන්මයි. මේ ගාන අනිවාර්යෙන් එනවා. ගිය අවුරුද්දේ O level 2025 පේපර් එකටත් ආවා. ඔයාලටත් එනවා හොඳ. ඔයාලා යන 27 නේ. ඒකටත් එනවා. සූදානම් එලින්න. හරිද? එතකොට මේ ලකුණු 10ම ගන්න පුළුවන් ගානක්. දැනට ඕගොල්ලෝ ලකුණු 7ක් 8ක් විතර ওই ටිකට හම්බ වෙනවා. මාත පන්තිය, මධ්‍යස්ථ පන්තිය, මධ්‍යන්නේ වැඩිම හම්බෙන්නේ මධ්‍යන්නේ. මොකද මේ මධ්‍යන්නේ හොයන්න තමයි මේ වගුව පිටපත් කරගන්න ඕන. මේ ටික ඇද ගන්න ඕන. තා එක ප්‍රශ්නයක් අහන්න. 5. සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු 15ක් හෝ ඊට වැඩියෙන් ලකුණු ලබාගත් අයදුම් කරුවන් ආයතනයකින් ගන්නේ නම් බඳවා ගන්නා අයදුම් කරුවන් ප්‍රතිශතය සොයන්න. සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු 15 හෝ ඊට වැඩියෙන් ලබාගත් අය 15 හෝ ඊට වැඩියෙන් ලබාගත් අයදුම් කරුවන් ආයතනයකින් ගන්නේ නම් බදවා ගන්නා අයදුම් කරුවෙකුගේ ප්‍රතිශතය. පුතේ ලකුණු 15 හෝ ඊට වැඩි හොඳට අහගන්න. 15 හෝ ඊට වැඩි. මේක තමයි පොයින්ට් එක. දැන් ඔයාලා දන්න මේ තියෙන ලකුණු. ලකුණු 15 හෝ ඊට වැඩි කියන්නේ මෙන්න මේ සෙට් එක. මේ මම මේ රතු පාටින් මාක් එක ගහන ඉර. අන්න. දැන් මම මේ වැඩි කෑලි ටික මකන හොඳ. මධ්‍යන්නේ සීන් එකත් මකන්නම්. තාච්චාරු වගේනේ. දැන් බලා ගන්න. දැන් 15ට වැඩි. පුතේ 15ට වැඩි කියන්නේ මේ ටික. මම මේ ඉර අඳින් 15ට වැඩි කියන්නේ මේ පල්ලෙහා. මේ පන්ති ප්‍රාන්තරයේ මේකේ. 15ට වැඩි. ලකුණු 15ට වැඩි මේ ටික. මට කියන කී දෙනෙක් ඉන්නවයි 15ට වැඩි? පල්ලෙහා. සංඛ්‍යාතය කියන්නේ ගාන කී දෙනෙක් ඉන්නවයි? 10 දෙනෙක් ඉන්නවා. මෙතන 6 දෙනයි මෙතන 4 දෙනයි. පැහැදිලිද කියන එක? ලකුණු 15 හෝ 15ට වැඩි 10 දෙනෙක් ඉන්න සංඛ්‍යාතය. මේ පිරිස තමයි සංඛ්‍යාතය. ඒතර ප්‍රතිශතය හොයන්නේ අපි දන්න මෙතන ඉන්න මුළු පිරිස 40යි. ටෝටලි 40යි. 40ට 10 නම් 100ට කොච්චරද? මොකද බයි? කැපෙනෝනේ. බිඳුවට කැමැති බිඳුවක් කපන්න. මේ බිඳුව කපන්න. 4ට 2ේව 2යි 10ට 2ේව 5යි. නැවත කවමු 2ට 1යි 10ට 5යි. උත්තර එනවා 25ක් 100ට. අදාගන්න. හොඳ ගාණක් අන්තිම කොටස. ප්‍රතිශතය 100ට 25යි. හරි නේද ළමයි? 8 වෙනි ගාණ එසේ නිමාවිය. ඒ 8 වෙනි ගාණ ඇත්තටම ඔයගොල්ලෝ තාම ඉගෙනගෙන නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙන උතන.
ඉවරයි නේද පුතේ ගාන? හරි 9ට යන්න තියෙන්නේ. මේ ටික කරාම ඉවරයි නේ ටියුට් එක. ගණන් සේරම මෙතන තියෙනවා. හරි. ඊළඟට 9 වෙනි ප්‍රශ්නෙට යන්න. 9. බලා ගන්න. අහගන්නකෝ පුතා. සාධක සොයන්න 4x වර්ග ඍණ 9. කියන්න මේකේ සාධක සොයන්නේ මොන ක්‍රමයකටද? අද පොඩ්ඩක් මේ ගැස්සත් එක්ක අකුණු සැරක් තියෙනවා සැරටම. අපි බලමු ටක් ගාලා ඉවර කරගන්න. හරි. කියන්න මේකේ සාධක සොයන්නේ මොන ක්‍රමයකටද? ඉතින් අපිට උදව් කරන්න මොන ක්‍රමයකටද කියලා අහුවාම සමහර අය නිදි. සාධක සොයන ක්‍රම තුනයි. හැමදාම මේ කියන. ඔයගොල්ලෝ දකින්න හැම තැනදීම මම කියනවා. මම ඕගොල්ලෝ දකින්න හැම තැනදීම කියන පුතේ සාධක සොයන කොහොමද? මොන ක්‍රමයකටද? දැන් මේ දවස්වල සමීකරණ කරන නිසා ක්ලාස් වල නිතරම අහනවා. නේ වර්ග දෙකක අන්තරය. කොහොම මේක ලියන්නේ බබෝ? 4 ලියන 2 වර්ග. මේක කොහොමත් x වර්ග. 9 ලියන පුතේ 3 වර්ග. කොහොම. දැන් සාධක දෙක කියන් බල. සාධක දෙක කියන් 2x ඍණ 3 අනිත් එක 2x ධන 3. මොකදයි? ඊළඟට next m වර්ග ධන n වර්ග සමානයි 272යි m n 64යි m ධන n හි අගය සොයන්න. බලමු. පුතා මේක හොයන්නේ මෙහෙමයි. ඔන්න බලා ගන්න මේකත් මරු ගාණක්. හදලා නැත්නම් ඉගෙන ගන්න. ඔයා දන්නවද m ධන n ගේ වර්ගායිතේ ප්‍රසාරණය? කියන්න බල. මේ ළඟදිත් මම ඕගොල්ලෝගෙන් ඇහුවා මේක. m ධන n ගේ වර්ගායිතේ ප්‍රසාරණය කියන්න බබා. මොනවයි එන්නේ? මොනවද එන්නේ? පද තුනක් එනව නේද? m ධන n ගේ වර්ගායිතේ ප්‍රසාරණය. මොනවයි එන්නේ? m වර්ග පළවෙනි පදේ වර්ගය. ඊළඟට පුතේ මේ දෙන්නගේ ගුණිතේ දෙගුණය 2යි m 10 වසරේ කීවෙනි පාඩමේ? 4 වෙනි පාඩම. ධන n වර්ග. ඇත්තටම ඕගොල්ලෝ මේව මතක තියාගන්න නැත්නම් O level ලියන්න යන්න එපා. දැන් මම මේ දවස්වල O level ළමයිගේ 11 ළමයිගේ උගන්වන්නේ සමීකරණ. දැන් මෙන්න මේක සමීකරණ පාඩමට දරුණු ලෙස ඕන. මොකද ඕක 11 ළමයිට දෙන වර්ග පූර්ණය කියලා ක්‍රමයක්. මෙන්න මේ ටික ඕන. එතකොට පුතා ඕගොල්ලෝ මේව බැරුව බයිල ගහලා 10 වසරේදී 11ට ගිහිල්ලා අඬ තමයි ඉන්න වෙන්නේ. මේ මතක තියාගන්න. දැන් ගොඩාක් ළමයිට M ධනෙන්ගේ ප්‍රසාරණය කියලා අහුවාම සිඟිති ඒව කියන්නේ. මේකේ ප්‍රසාරණය කියන්නේ කිව්වා සමහරව කියන්නේ අයියෝ සර් ඕව ගණන්ද මෙන්නේ. ඔන්න කියන ඒවා. ඉතින් වැරදි. පච කෝ මතක. මේව මතක තියාගන්න. මේව මතක තියාගෙන ගණන් හදන ළමයි තමයි විෂය තුල ඉදිරියටම යන්නේ. මේව මේ අපි කියනවට ෂේප් එකේ ගණන් දෙක තුනක් අදලා මාරු වෙන උන්ට මේව මතක නැහැ. හරිද පුතා? ඒ නිසා හැමෝම දැනෙන්න හදන්න. ඔන්න මම මේ ගාන කියලා දෙනවා. මේක හරි හොඳ ගානක්. බලමු. මෙන්න බලන්න.
මෙන්න මෙහෙම එනවා. m ධන n ගේ වර්ග ආයතයේ ප්‍රසාරණය මෙහෙම එනවා. දැන් මෙහෙම එනවා කියලා ඕගොල්ලෝ කලින් දැනගන්න ඕන. දැන් මට අපේ ළමයි කියන මෙන්න මේ දෙන්නක එකතුව කීයේ m වර්ගයි n වර්ගයි එකතු කරොත් කීයේ ගානේ දීලා ඇති. m වර්ගයි n වර්ගයි එකතු කරොත් කීයේ දෙන්නක එකතුව m වර්ගයි n වර්ගයි එකතු කරොත් කීයේ මේ දෙන්න එකතු කරොත් කීයේ කියලා 272යි. හරි? මෙන්න මේ දෙන්න. මේ දෙන්නක එකතුව 272යි. ධන දැන් ඉතුරුන 2යි mn 2යි. mn වලට අගේ දීලා තියෙ mn කීයේ? ඒක 64යි. mn 64යි. ඕම. 72 272 ධන 64 ඒව දෙක 128යි. දැන් එකතු කරගන්න. ඔයාට එනවා 400ක්. 400ක්. මේ එන්නේ m ධන n ගේ වර්ගායිතයට උත්තරේ 400යි. දැන් පුතේ අපෙන් අහන්නේ m ධන n ගේ අගේ නේද? මෙතන තියෙන්නේ m ධන n ගේ වර්ගය. මෙතන තියෙන්නේ m ධන n නෙවෙයි එයාගේ වර්ගය. ඔයාලා දන්නවද මේ වර්ගයක් අයින් කරන්න මොකෝ කරන්නේ? මේකට දාන්න ඕනේ මොකද්ද පුතා? වර්ගමූලය. එතකොට මේකට මේක කැපෙනවා. එහෙනම් මම දාන මේකට වර්ගමූලය. මේකට වර්ගමූලය දානකොට අනිත් පැත්තටත් දාන්න ඕන පුතා. ඔයාට ඉතුරු වෙනවා m ධන n සමානයි 400 වර්ගමූලය 20යි. ඔන්න උත්තරය ආවා. m ධන n කියන්නේ 20යි. හදාගන්න. හරියට හදාගන්න. බොරුවට හදන්න එපා හරියට හදන්න. වෙලාව දෙන්නම් හදාගන්න. හරිය පුතේ. ඊළඟට ඕකෙම තව එකක් අහනවා. බලන්න. ඔයාලගෙන් අහනවා m ඍණ n ගේ අගය. එතෙන්දි මොකද දන්නවද කරන්න ඕන? ඔයාලා මේකම ගන්න. මේ බලන්න. ඔයාලා එතෙන්දි කරන දේ මම යටින් හදන්නම්. m ඍණ n ගේ වර්ගායිතේ ප්‍රසාරණය ගන්නවා. පොඩි තැනයි වෙනස් වෙන්නේ. m ඍණ n ගේ වර්ගායිතේ. අර විදිහට ප්‍රසාරණය කරමු. m වර්ග. හැබැයි පුතේ මෙතන එන්නේ ධන 2යි එන්නේ. මේක එන්නේ ඍණ 2යි එන්නේ. ඔහොම. මේක ධන n වර්ග. ඇයි ඒක ධන වෙන්නේ? මෙතන ඍණ n වර්ගනේ වර්ග වෙනකොට ධන වෙනවා. මේක විතරයි මැද පදේ විතරයි ඍණ 2යි එන්නේ. හරි. මට කියන්න නැවත. මේ ඇයිතේ එකතු කරා මේක වෙනසක් වෙන්නේ නැහැ 272යි. ඍණ 2යි mn දෙවරක් mnට දාන්න 64. අරකමයි. ඒ කලින් හදපු ගානේ මේකේ එකම වෙනස තමයි මේ 272ට මේක 128 එකතු කරා. දැන් මොකද කරන්න ඕන? 272 ඍණ 128. දැන් කරන්න තියෙන්නේ අඩු කරන්න. කියන පුතේ 272කින් 128ක් අඩු කරාම කීයේ එන්නේ? 144ද? ඔව්නේ. ඔහොම. සමානයි m ඍණ n ගේ වර්ගායිතය. දැන් ගන්න වර්ගමූලය. අර විදියමයි. වර්ගෙට වර්ගමූලේ ගියා පුතා. ඔයාට එනවා m ඍණ n සමානයි 144 වර්ගමූලය 12යි. නියමයි. හොඳ ගණන්. හරි. ඔයාලට මේ මම ලියන එකෙන් හොඳටම පේන්නේ රතු පාටින් ලිව්වොත්ද සුදු පාටින් ලිව්වොත්ද? මට හරියට කියන්න. ඔයාලට වැඩි හොඳට පේන්නේ මොකද? මොකද ඔයාලගේ පාවිච්චි කරන ෆෝන් ලැප්ටොප් වයි වෙනස්නේ. දැන් මම පාවිච්චි කරන උපකරණ දෙකම මේ එකම වර්ගය නිසා මේ මට ගැටලුවක් නැහැ දෙකම iPhone සහ ලැප්නේ.
එතකොට මට ඔක ප්‍රශ්නයක් නෑ. මං අහන්නේ ඔයාගේ. හොඳටම පේන්නේ සුදු පාටේ කියලා මේ සිතු කියනෝනේ. සුදු පාට. හා. හරි එහෙනම් ඒකෙන් ලියමු. මොකද ඔයාලට හොඳට පේන එකෙන් මම ලියන්න ඕන. තමයි ඉස්කෝලවල ග්‍රීන් බෝඩ් එකේ ලියන්නේ සුදු පාටින් නේ පුතා. හරි. ඔන්න මරු ගාණක් ඇදුවේ හොඳේ. සුපිරි ගාණක් ඒක. එකම ගාණ කොටස් දෙකයි. ඊළඟට යම් සාධක පිළිබඳව දැනුම භාවිතයෙන් ටග්ගල් ලියා ගන්න මේක. සාධක පිළිබඳව දැනුම භාවිතයෙන් 115යි එයාගේ වර්ග ධන 115 වාරයක් 28 කොහොම අගයස යන්න බලමු. කියලා ළමයි කොහොම යක හොයන්නේ? 115 වර්ග වාරයක් 120 වාරයක් 115 ගුණ කිරීම 28. ඔව්. සර් 28ද 85ද? ඔව්. මොකක්ද තියෙන්නේ? 28ද 85ද? ටක් ගාලා කිය. ඒ ළමයි මට ගන්න බෑ එච්චර ආපස්සට. ටක් ගාලා කියන්න. 28ද 85 දෙන්නේ. ඔයාලා කියන්න. 85. alright. no problem. 115 වාරයක් 85. සාධක පිළිබඳව දැනුම භාවිතයෙන් නිසා මෙන්න මෙහෙ වැඩක් කරමු. ඔන්න අහගන්න කරන වැඩේ. මම ගන්නවා x සමානයි 115යි කියලා. ඇත්තට මෙහෙම ගන්න ඕනෙත් නෑ. සාධක පිළිබඳව දැනුම පාවිච්චි කරන්න නිසා ගන්නවා. එතකොට මම ලියන මේක 115 වර්ග නිසා මේක ලියනවා 115 වෙනුවට දානවා x. ඔන්න බලාගන්න. මං ගත්ත x සමානයි 115යි. හරිය පුතේ? x කියන්නේ 115යි. එතකොට 115 වර්ග කියන්නේ x වර්ග. මේක x වර්ග. ධන. නැවත 115 වෙනුවට දානව කවුද? x. එතකොට එනවා x වාරයක් 85. කොහොම? අර 115 තියෙන තැනට x දැම්ම. එතකොට 115 වර්ග නිසා x වර්ග. 115 x දැම්ම. දැන් ඔයාට මෙන්න මේ වගේ ලස්සන ප්‍රකාශනයක් එන්නේ. ඔන්න ඔහොම. මෙච්චර ලියන්න ඕනේ නැහැ මල්ලේ ලිව්ව වැඩි ඇත්තටම. දැන් පුළුවනි ඔයාට මේ දෙන්නගෙන් x එකක් පොදු සාධකයක් පිටට ගන්න. කවුද එන්නේ? මෙයාගෙන් x එකක් ගත්තොත් x එකක් ඉතුරුයි. 85 ඉතුරු වෙනව මෙතන. ඔන්න ඔහොම වෙනවා. ඇත්තටම කෑලි වැඩි ලියලා තියෙන හොඳ කමක් නැහැ. ඔයාලට වැඩේ හොඳට මීටර වෙන්න තමයි ඔහොම ලිව්වේ. දැන් අන නැවත x තියෙන තැනට 115 දානවා. මේ x 115. වරහන් ඇතුලේ මේ x නැවත 115. ධන 85 වරහන් ඇතුලේ. දැන් කියන්න 115 වාරයක් මේ දෙන්න එකතු වුණාම එනව 200ක්. 115යි 85යි 200යි. 115 200ෙන් ගුණ කරා. කී එන්නේ? 115 දෙකක් 230යි. 230යි බිංදු දෙකක් තව දාන්න. උත්තර එනවා පුතා 23000. හදාගන්න. උත්තරේ 23000යි. මේක තමයි. උත්තරේ 23000ක් වෙනවා.
ඔය මම ඉවර කරේ 9 වෙනි ගානනේ. තව ගණන් 3ක් තියෙනවා. ඉක්මන් කරා. ළමයා හදාගත්ත නේද ගාන? අයිත් ඕනද? කියන්න ගාන හදාගෙනනේ තියෙන්නේ මං අයින් කරා ගාන. අයිත් ඕනද? ටක් ගාලා කියන්න ඕන නම් මං ටක් ගාලා දාලා දෙන්නම්. ඕන. අනේ බුදු සංසාරේ. අයිත් ඕනේ කියන්නේ. ආ ලියාගන්න. හරිනේ. අනිත් අය ඉවරයිනේ පුතේනේ. හරි. 9 හරි. තව ගණන් 3ක් තියෙනවා. අපි ඉක්මනින් හදමු. පොත් 6ක් සහ පෑන් 5ක මිල 230යි. පොතක මිල සහ පෑනක මිල y ලෙසගෙන සමගාමී සමීකරණ ගොඩනගන්න. මෙතන පොඩි අවුලක් තියෙනවා. පොතක මිල x කියලා ගන්න ඕන ළමයි. පොතක මිල x. ඒක මම හිතන්නේ ඔයගොල්ලෝ නිවැරදි කරගන්න නැතිනේ. පොතක මිල x. පෑන y. හරි. සමගාමී සමීකරණ තනියකින් ගොඩනගන්න බෑනේ පුතා. මොනවයි ගන්න? මොනවයි ගන්නේ? පොත් 6යි පෑන් 5යි. පොත් 6යි පෑන් 5යි. පොත් 6ක් 6යි x. ධන පෑන් 5ක් 5යි y. මේක ගන්න සමානයි කීයක් යනවද බබා? 230යි. මේක නම්බර් 1 පළමු සමීකරණ. ඊළඟට මොනවද ගන්න? පොතක මිල පෑනක මිල මෙන් 3 ගුණයයි. පොතක මිල x මොන බලන්න ලියන විදිය. පොතක මිල සමානයි පෑනක වගේ 3 ගුණයක් 3යි y. ඔහම ලියවෙන්නේ. දැන් බබා මේ 3යි y මේ පැත්තට දාන්න. x ඍණ 3යි y සමානයි 0යි කියලා දෙවනි සමීකරණය හදාගන්න. ඔන්න හරියට ලියා ගන්න හොඳ. හරියට ලියා ගන්න හොඳ. පොත් 6යි පෑන් 5යි 230යි. පොතක් මෙන්න මේක හරියට පොතක් පෑන් 3ක මිලට සමානයි. පොතක් x පෑන් 3ක් 3යි y. මතක ඇතුව මේක විසඳද්දි පහසුයි පුතා. මේ 3යි y මේ පැත්තට දාලා ඔන්න බලන්න කරපු වැඩේ. 3යි y x තියෙන පැත්තට දාන්න. එතකොට යා ඍණ 3යි y වෙනවා. සමානයි දැන් මේ පැත්තේ බිඳුව. අපේ ළමයිට තේරුණාද මම හදපු සමීකරණය? සමීකරණ දෙක. පැහැදිලිද? රයිට්. ඔය දරුවෝ කියන්න කොහොමද මේක විසඳන්නේ? දැන් ඉගෙනගෙන නැත්තේ සමගාමී සමීකරණ. මේක දෙවෙනි වාරේ ගානක්. කාගේ සංගුණකේ සමාන කරන්න ලේසි x ගෙද y ගෙද? මෙතන x ගේ සංගුණකය 6යි මේක 6යි. මෙතන x ගේ සංගුණකය 1යි.
ඒක එකයි. මෙතන y ගේ සංගුණකය 5යි. මෙතන y ගේ සංගුණකය ඍණ 3යි. මට හිතෙන්නේ ලේසිම මෙයා 6යි x නිසා මෙයත් 6යි s කරන එක ලේසි. එහෙනම් අපි පුතේ දෙවනි සමීකරණේ ಗುಣ කරගමු 6යි. මේක ಗುಣ කරන්න 6යි. මේ පද සියල්ල 6යි. මේක 6න් මේක 6න් මේක 6න් 6 වරක් x 6යි x ඍණ 6 වරක් 3 18යි y සමානයි 6 වරක් බිඳුව බිඳුවයි. මේක අංක 3. ඔය දරුව මතක තියාගන්න සංගුණක සමාන කරේ ඒ දෙන්න අයින් කරන්න. සංගුණක සමාන කරේ x අයින් කරන්න. x අයින් කරන්න. දැන් කියන්නේ x අයින් කරන්න නම් මේ දෙන්න එකතු කරන්න ඕන අඩු කරන්න ඕන. දැන් ඔයාලා බලන්න ඕන 1යි 3යි සමීකරණ. 1යි 3යි හොඳට බලන්න. 1ේ 3ේ 6යි x අයින් වෙන්න එකතු කරන්නද ඕන බබෝ අඩු කරන්නද? මේ 6යි x සහ මේ 6යි x අයින් වෙන්න ඕන. එකතු කරොත් 6යි x 6යි x එකතු වෙලා 12යි x වෙන්න ඕනේ. මොකෝ කරන්නේ අඩු කරමු. එකෙන් අඩු කරමු 3. හරි පළවෙනි සමීකරණ ලියනවා 6යි x ධන 5යි y අඩු කිරීම 6යි x ඍණ 18යි y. ඔයාලට මතක ඇති සමගාමී උගන්වද්දී අපි උගන්වලා තියෙනවා අඩු කරනකොට අඩු වෙන දෙන්නට වරහණක් දාන්න. මොකද මේ ඍණ ලකුණෙන් මේ දෙන්නගේ වරහණ ඉවත් වෙනවා. රයිට් අනිත් පැත්තේ 230න් අඩු කරන්න බිඳුවක්. දැන් වරහණ අයින් කරගමු. 6යි x ධන 5යි y මෙතන ඍණ 6යි x මෙතන පුතේ ඍණයි ධන වෙනව ಗುಣ වෙනවනේ වරහන් ඉවත් වෙද්දි ධන 18යි y 230න් බිඳුවක් අඩු කරාම 230ම තමයි. දැන් අනේ ධන 6යි s ඍණ 6යි කැපෙනවා. 5යි y 18යි y අයි මේක මෙතෙන්ට ගමු. 18යි 5යි 23යි y සමානයි 230යි. දැන් දෙපැත්තම 23න් බෙදා මේ පැත්තත් 23න් බෙදා කැපුණා. y සමානයි මෙන්න ලස්සන උත්තරයක් එනවා 23ට 23 එකයි උත්තරේ 10යි. y ට 10යි. දැන් අපේ ළමයි කියන්න ඔයා x ලගය හොයන්න. x යන්න ආදේශ කරන්න ලේසිම කාගේ? වෙලාව දෙන්න. x යන්න ආදේශ කරන්න ලේසිම කාගේ? x ලගය හොයන්න ආදේශ කරන්න ලේසිම කාගේ? ටක් ගාලා උත්තරයක් දෙන්න. x යන්න ආදේශ කරන්න ලේසිම කාගේද බබා? එකේ දෙකේ තුනේ නෑ පුතා ලේසිම මෙන්න මේකේ. ඔයාලා හයි සර් එහෙමත් පුළුවන්ද කියලා. එහෙමත් පුළුවන්. දන්නේ නැති අය ඉගෙන ගන්න. ඔන්න ඔගේ තමයි පට්ටම ලේසි. x සමානයි 3යි වගේ. x සමානයි 3යි y ට දාන්න ආපු 10. ඔයාට එනවා x සමානයි 3 වරක් 10 30යි. දැන් වැදගත් විදියට යටින් උත්තරයක් ලියනවා. පොතක මිල 30යි. රුපියල් 30යි. වැදගත් විදියට ලියන්න. පෑනක් රුපියල් 10යි. ඔන්න ගාන ඉවරයි. ප්ලස් හරි ලකුණු 5ක් 6ක් විතර හම්බ වෙනවා ඒ ගානට. හදාගන්න. වෙලාව දෙන්නම් හදාගන්න.
හරිනම් මැසේජ් එකක් දාන්න ළමයි හරි කියලා. හරිද? ඉක්මන් කරන්න. හරිද? පුතේ මේ අන්තිම උත්තර දෙකත් ලියන්න ඕන ලස්සනට හොඳ. හරි. අනිත් අයත් ඉවර කරගන්න. ඉක්මන් කරන්න. හරි පුතේ අනිත් අයත් ඉවර. හරිද මේ ටික මකන්නද? කෝ ඉක්මන් කරලා කියන්න ළමෝ. රන්දි හරිද? බබා ඉක්මනට කියන්න. දුල්මෙත් හරිද? හරි. නම් මකනවേ. හරි. ඔන්න යට ටික ඉතුරු කරා අවශ්‍යයි ඉන්නවනම් ලියා ගන්න. 3x ධන 2 ලස්සන ගාණක්. 9 වසරේ ගාණක් මේක ළමයි. 3x ධන 2 සංගල වරහන් නැතුලේ භාගයයි සුළු වරහන 4x ඍණ 2 ඍණ x ධන 3 ඔහොම වැහුවා සමානයි 9යි. ඔන්න ගාන. හරි. දැන් හොඳට අහන් ඉන්න ළමයි. හොඳ ගානක් මේක. ඔයාලා දන්නවද මේ ගාන හදද්දී ළමයි මේ ගාන හදද්දී ඉස්සෙල්ලම මොකද කරන්නේ? ඉස්සෙල්ලම මොකද කරන්නේ? හිතා ගන්න බෑස. 9 වසරේ හිටියනම් හිතා ගන්න පුළුවන්. මේකේ සුළු කරන වරහන දැනගන්න ඕන. ඉස්සෙල්ලම සුළු කරන්නේ මොන වරහනේ? ඉස්සෙල්ලම සුළු කරන්නේ මොන වරහනේ? අන්න ඒක දැනගන්න ඕන. ඉස්සෙල්ලම ළමයි සුළු කරන්න ඕන සුළු වරහන. මේ ඇතුලේ තියෙන වරහන. මෙන්න මේ පාර්ට් එක ඔයා සුළු කරන්න ඕන ඉස්සෙල්ලම. මෙන්න මේ කොටස. සුළු වරහන. හරිද? right. අයි බලමු. කොහමද ඒක අයින් කරන්නේ? ඔයා පුතේ මේ භාගයෙන් මේ දෙන්න ಗುಣ කරන්න ඕන. මේව එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. 3x එහෙමයි. ධන දෙකත් එහෙමයි. සංගල වරහනත් එහෙමයි. හොඳට අහගන්න. මේක විතරයි සුළු වෙන්නේ. කියන්නකෝ මේ භාගය වාරයක් 4x සුළු කරාම කවුද එන්නේ? භාගයෙන් 4x ගුණ කරාම කවුද එන්නේ? 2ට 1යි 4ට 2යි. ඔයාට එන්නේ 2x. හරි? කියන්න භාගයෙන් 2 ගුණ කරොත් කවුද එන්නේ? භාගයෙන් ගුණ කරන්න ඍණ 2. කවුද එන්නේ පුතේ? 2ට 2 කැපෙනවා. ඉතුරු වෙන්නේ එක්වරක් 1යි. ධනයි ඍණයි ඍණ. බලන්න පැහැදිලිද කියලා. මේ භාගයෙන් මේ දෙන්න ಗುಣ කරා. භාගයෙන් ಗುಣ කරද්දී 4x භාගයෙන් ಗುಣ කරද්දී කැපෙනවා. එයාට ඉතුරු වෙන්නේ 2x. භාගය දෙකෙන් ಗುಣ කරද්දී 2ට 2 කැපෙන ඉතුරු වෙන්නේ 1යි. ඍණ තියෙන නිසා ඍණ 1යි. ඔන්න හරි. දැන් වරහණ ඉවරයි. වරහණ ගලවලා තියෙන්නේ. ඊළඟට තියෙනවා මෙතන තව ඍණ x ධන 3. සංගල වරහණ වැහුවා. සමානයි 9යි. තව සෑහෙන්න තියෙන සුළු කරන්න. next බලන්න. මෙයා තාම එහෙමයි. මේ දෙකත් එහෙමයි.
සංගල වරහන් ඇතුලේ මෙන්න මේ 2s කින් පුතේ මේ x අඩු කරන්න. මේ 2s කින් x අඩු කරොත් x. මේ 3ෙන් මේක අඩු කරන්න. මේ ධන 3 මේ ඍණ 1. ධන 3යි ඍණ 1යි කවුද එන්නේ? ධන 3යි ඍණ 1යි. 3ට ඍණ 1ක් දැම්මහම අයින් වෙලා ධන 2ක් තව ඉතුරු වෙනවා. සමානයි 9යි. දැන් සමීකරණ එන්නේ චූටි වෙනෝනේ. ඊළඟට ළමයි ඔයා කරන්න ඕන සුළු ආරහණේ වැඩ ඉවරයි. ඒක ඉවර කරලා ඇතුළත් සුළු කරලා ඉවරයි. දැන් ඊළඟට පුතේ සුළු කරන්න ඕන සංගල වරහණ. මේ දෙකෙන් මෙයා ಗುಣ වෙනවා. මෙයත් ಗುಣ වෙනවා. මේක තව මෙහෙම්මයි. හරි දෙකෙන් ಗುಣ කරමු. දෙවරක් x 2x. දෙවරක් 2 4යි. සමානයි 30ට 9ට. දැන් ළමයි සුළු වරහණක් නැහැ සංගල වරහණක් නැහැ. වරහන් සියල්ල ඉවරයි. දැන් මේ 3ix මේ 2ix එකතු කරගන්න 5ix. ධන 4 සමානයි 9යි. දැන් බබෝ ධන 4 දාන්න අනිත් පැත්තට ඍණ 4ක් වෙනවා. 5ix සමානයි 9න් 4ක් අඩු කරගන්න 5යි. දැන් දෙපැත්තම 5න් බෙදා. බලන්න ලස්සන උත්තරයක් එනවා. 5ට 5 කැපුණ x සමානයි 5ට 5 ඒවා 1යි. බලන්න සුපිරි ගාණක් ඇදුවේ. ඔකන අවයවසරේ ගාණක් කියනවාට ඔයාලගෙන් අහුවොත්. හදාගන්න. තා ගණන් දෙකයිනේ තියෙන්නේ. ඉක්මන් කරලා හදමු. හරි. ඉවර නම් කියන්න බබෝ. හරි පුතේ ඉවරේ. දැක්ක නේද ගණන්? මේවා හදලා ගණන් වලට ඇබ්බැහි වුණොත් මරු. බරපතල නැහැ. ඊටාම සාර්ථකයි. ගණන් වලට ඇබ්බැහි වුණොත් නවත්තන්න බෑ. ඔයාට කවදක හරි ගෙදරින් කියයි ඔය තරම් ගණන් හදලා අනිත් විෂයන් වලට මොකද කරන්නේ? අනිත් විෂයන් ෆේල් වෙන්නද? ගණන් ගොඩාක් හදන ළමයිගෙන් අහන ප්‍රශ්නයක් දෙමාපියෝ අහනවා දැන් මම දන්නේ ඕගොල්ලෝගෙන් අහනවද කියලා. අහනවා නම් හොඳයි ඇත්තටම. දෙමාපියෝ බය වෙන ඕගොල්ලෝ ගණන් හදන හැදිල්ල දැකලා. අන්න එහෙම දරුවෙක් වෙන්න උත්සාහ කරන්න. දැන් ඕගොල්ලෝ ගණන් හදන විදිය දැකලා දෙමාපියෝ බය වෙන වෙති හදන්නෝ වගේ හිටියට හදන්න නැති නිසා. නෑ ඕගොල්ලෝ රෑ නිදි මරාගෙන රෑ 12යි 1යි 2යි ඒත් ගණන් හදනවා. අම්මා ඇවිල්ලා අහන පුතේ දැන් ඇති නේද නිදා ගන්න. අන්න එතෙන්ට එනකන් ඕගොල්ලෝ වැඩ කරොත් අන්න ඔබ සාර්ථකයි. ගෙදරින් ඇවිල්ලා නිදා ගන්න කියලා කියනකම් වැඩ කරනවා කියන්නේ ඔයා පොරක් තමයි තියෙන්නේ. දැන් අපේ උන්ට වැඩියෙන්ම කියන්නේ නැකිටපන් පොත ගනින් පාඩම් කරපන් විභාගේ නේද බනිනෝනේ සතාට වගේ බනිනෝ. බයිනකම් ඉඳලා තමයි ඔන්න නැකිටින්නේ. අපි සාර්ථක වෙනව නම් ගෙදරින් ඇවිල්ලා ඔයාට කියන පුතේ නිදා ගන්න. දැන් රෑ වෙලා මහන්සි නේද ඔය පාඩම් කරා ඇති. අන්න ඔබ සාර්ථකයි. වෙනස තේරුණාද? ඔබ මම දෙවනි විදියට කියපු පුද්ගලයෙක් වෙන්න උත්සාහ කරන්න. එතකොට ඔබගේ ගමන ඔබ තනියම යයි. ගෙදරින් ගහලා බැනලා ගණන් හදන අය ඉන්නව නේද? එයාලා පුතා ගණන් පාස් වුණාට වැඩක් නැහැ. හැඳි ගාපු නැති හොද්ද වගේ. ඔව්. වැඩක් නැහැ ඉතින්. ඒගොල්ලොන්ට ඉලක්කයක් අරමුණක් නැතුව බැනුම් අහා ගණන් හදලා වැඩක් නැහැ.
තමන්ගේ කැමැත්තෙන් ගණන් හදනවා කියන්නේ ඌ පොරක්. ඌ පොරක්. තමන්ෙන් ඔය සබ්ජෙක්ට් 9න් ඕලෙවල් සබ්ජෙක්ට් 9න් කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් ඕකේ තියෙන වටිනාම විෂය මොකක්ද කියලා. දැන් අපේ විෂය ගැන අපි පම්පෝරි ගහනව නෙවෙයි. ඔය විෂයන් 9න් වටිනාම විෂය මොකක්ද? මොකක්ද වටිනා විෂය? අපේ විෂය තමයි. හරිද? මොකද A level කරන්නත් සමත් විය යුතු විෂයන් දෙකෙන් එකක්. එක විෂයක් තමයි ගණිතය. A level කරන්න ගණිතය අත්‍යවශ්‍යයි. අනිත් විෂය තමයි සිංහල. ඔය දෙක නැතුව මොකක්වත් කරන්න බෑ. ඔය දෙක පෙළුනොත් කපෝති උසස් පෙළ විනාසයි. විනාශ නෙවෙයි කරන්න බෑ. දැන් ඔයාලා කියන්න ගණිතයයි සිංහලයි ගත්තොත් ඉතින් සිංහල පුතා මව් භාෂාවනේ ඉපදෙනකොට මම්මා කියාගෙන ආවකනේ. ඉපදෙද්දිම ගණන් කියාගෙන එන්නේ නැහැ නේ. මේක හරි අමාරු වෙන පුතා ඉගෙන ගත්තේ. මේක තමයි වටිනම විෂය. හරිද? මේ ගණන් නැතුව ඇත්තටම බෑ පුතා විද්‍යාව ඉගෙන ගන්නත් බෑ ගණන් නැතුව. කවුරු හරි කිව්ව සර් ඊට වඩා විද්‍යාවයි. ඔය ඉතින් විද්‍යාව නිගමන නිරීක්ෂණ ඔය සේරම ගණිතය මතනේ රඳාපවතින්නේ. ගණිතය ඕන. ඒක නිසා මේක හරියට තේරුම් අරන් කරන්න. හරි. ඔයා බර දාලා කරන්න ඕන විෂයක්. බර කරට අරගෙන කරන්න ඕන විෂයක්. හරි නේද? කියන ඒවා හොඳින් මතක තියාගන්න. අපි යන් ඊළඟ කොටසට. 11 වෙනි ගානට යන්න. 11. මේක ඉවරයිනේ. A හා B ඝනකාභ හැඩති භාජන දෙකකි. yes. okay. A භාජනයේ පතුලේ වර්ගඵලය 450ක්ද උස 10ක්ද වේ. B භාජනයේ දිග සහ පළල පිළිවෙලින් 10යි 5යි 6යි වේ. A භාජනයේ ධාරිතාව. අපි භාජන දෙක ඇඳගමු. ඔයගොල්ලෝ ඉන්නව නේද? ඔන්න මම භාජන දෙක අඳින්න යන්නේ. මේ තියෙන්නේ A භාජනය. A භාජනයේ පතුලේ වර්ගඵලය 400යි. පතුලේ වර්ගඵලය 400ද 450ද? 450 වර්ග සෙන්ටිමීටර්. එහෙම නේද? ඔව් උස 10යි. මේකේ උස 10යි පුතා. ධාරිතාව මේකේ ධාරිතාව හොයන්නේ මෙහෙමයි පුතේ. ධාරිතාව හොයන්න හරස්කඩ වර්ගඵලය අන්න මං ලියන ධාරිතාව සමානයි හරස්කඩ වර්ගඵලය ගුණ කරන්න උසෙන්. මේක අපි 8 දී කියලා දෙනවා. හරස්කඩ වර්ගඵලය 450යි. උස 10යි. ඔයාට එනවා 4500ක්. හරිම ලේසි ගානක්. ඒකකයේ දාන්න බබෝ ඝන සෙන්ටිමීටර් හොඳේ. ඔයාගෙන් අහන්නේ මොනවයින්ද? ලීටර් වලින්. ඔයාලා දන්නවද මේ ඝන සෙන්ටිමීටර් එකක්? ඔන්න බලා ගන්න මේ ටික. මිලිලීටර් එකයි. කොහොම? ඝන සෙන්ටිමීටර් එකක් මිලිලීටර් එකයි දැනගන්න ඕනේ. ඒක 8 දී කියලා දෙනවා. ඝන සෙන්ටිමීටර් 1000ක්. මිලිලීටරුත් 1000යි. ඒකත් දැනගන්න ඕනේ. ඝන සෙන්ටිමීටර් 1000ක් මිලිලීටර් 1000යි. එහෙනම් ළමයි මිලිලීටර් 1000ක් කියන්නේ මේක කියන්නේ ලීටරයක්. නම් 1 ලීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000කට. ඕකත් දැනගන්න ඕනේ. ලීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක්. මට කියන්න. ඝන සෙන්ටිමීටර් 4500යි. ලීටර් කීයක් තියෙයි? එකක් 1000යි. එකක් 1000යි. මෙතන දෙනවා 4500ක්. කොහොම එන්නේ? එකක් 1000යි. උත්තරේ කීයෙන්නේ? එකක් 1000යි. මේක 1000න් බෙදුවනම් හරි. 4.5 ලීටර්. හදාගන්න.
එකක් 1000යි. 4500 ඇතුළේ දෙන හතරක්. හතරක් තියෙනවා. ඊළඟට යම් B භාජනයට. B භාජනයේ දිග පළල උස පිළිවෙලින් දීලා තියෙනවා. ඒක මම මෙහෙන් අදින්නම්. මේක B. ඒකේ දිග පුතා 10යි. පළල 5යි. උස 6යි. ඒකේ ධාරිතාව අහනවා. ඒකේ ධාරිතාව හොයන්නෙත් මෙහෙමයි. ධාරිතාව. ඒක හොයන්නේ දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම උස. දිග 10යි, පළල 5යි, උස 6යි. කීයේ දරුවනේ උත්තර එන්නේ? ගුණ කරා කීයක් එනවද? 10 වරක් 5 50යි, 50 ඒවා 6ක්. 300යිනේ. ඒක නම් අහන්නේ පුතා මිලිලීටර වලින්. මිලිලීටර 300යි තමයි එන්නේ. ඝන සෙන්ටිමීටර 300 කියන්නේ මිලිලීටර 300යි. හරි හදාගන්න. හරි ඉක්මන් කරන්න. ඒක හරි ලේසි ගාණක්. ඔච්චර දඟලන දෙයක් නෑ අපි ටක් ගාලා පේනවා. දැන් B භාජනය සම්පූර්ණයෙන් පුරවා. මේක සම්පූර්ණයෙන් පුරවනවා. හරිය බබෝ. මේක සම්පූර්ණයෙන්ම පුරවනවා. මේකට ජලය දානවා. ඕම. හරිද? මේකේ තියෙන ජලය ටික තියෙන්නේ 300යිනේ. 300යි තියෙන්නේ. මිලිලීටර් 300යි. මේකට දානවා. කී සැරයක් දාන්න ඕනද මේක පිරෙන්න? මේකේ පරිමාව 4500යි. මිලිලීටර්. ඒක අපි ලීටර් කරාට මිලිලීටර් 4500යි. මට කියන්න 300 කී සැරයක් දාන්න ඕනේ? 300 ඒව කීයක් තියෙයි? කියන්න බලන්න. 4500 බෙදන්න ඕන කීයෙන්ද ළමෝ? 300. බිංදු දෙකට බිංදු දෙක කැපුණ 45ට 3 ඒව 15යිනේ. ආයනා උත්තරේනෝ 15 සැරයක් පුරවන්න ඕන. හදාගන්න. හරි ඉක්මනින් හදලා කියන්න. 15 වතාවක් පිරවිය යුතුය. කී සැරයක් දැමිය යුතුද? 15 සැරයක්. හරිය පුතේ? හරි නෑ ඉක්මනට කියන්න. හරි. අන්තිම කොටස. පස්වෙනි එක නේද? සෝරි හතරවෙනි එක. මෙතන හදමු. ඔන්න පුතේ ඒ භාජනය සම්පූර්ණයෙන්ම හිස් කරනලු. මෙන්න ඒ භාජනේ. මම නැවත අඳිනවා. මෙන්න ඒ භාජනේ. මේක සම්පූර්ණයෙන්ම හිස් කරලා මේකට පුරවනවලු ජලය කොච්චරක්ද? කොච්චරක් පුරවනවයි පුතේ? 2.7ක්. 2.7ක් කියන්නේ 2.7ක් ලීටර්. මිලිලීටර් කීයක් එනවයි? 2.7යි ලීටර්. මිලිලීටර් 2700ක්. ඔහොම. මේකට දානවා. මේකට 2700ක් දානවා.
හරි. මට අපේ ළමයි කියන්නේ මේකට මේ ජලය මෙම දාද්දී මේක මේ හරස්කඩ වර්ගඵලය 450 වෙනස් වෙනවද? දැන් ඔයාලා ගෙදර බේසමකට වතුර දාද්දී මෙහෙම බේසම ලොකු වෙනවද? මෙහෙම දික් වෙනවද? දැන් රෙදි හොදන්න බේසමකට වතුර දානකොට බේසම මෙහෙම පල්ල ලොකු වෙනවා. එහෙම වෙන්නේ නැහනේ. එහෙනම් ඒ වාදනයේ පතුලේ 450 වෙනස් වෙන්නේ නැහැ. ඒක පුතා 450ම තමයි. අන්න ඒක දැනගන්න ඕන. හරි? වතුර දැම්මයි කියලා බම් වාදනය මෙහෙම ලොකු වෙනව නම් මැජික් නේ. උස තමයි වෙනස් වෙන්නේ. මේකේ කොපමණ උසකට ජලය නගීද අපි ගමු h කියලා. මේ වගේ උසකට ජලය ආව කියලා හිතමු. කොහොම? right. h යන්නේ කොහොමද? h 6යි. ඔන්න සහිල දාලා තියෙන මට උත්තරයක්. කොහොමද h යන්නේ? හරස්කඩ වර්ගඵලය උසෙන් ගුණ කරන 450 ගුණ කරන්න h ගෙන් ලැබෙන 2700. ඕමනේ අද 450 හරස්කඩ වර්ගඵලය උසෙන් ගුණ කරාම ලැබෙන 2700. හරි. දැන් දෙපැත්තම 450න් බෙදන්න. මේ පැත්තත් බෙදන්න. කැපෙනවා. h ට කීය දෙන්නේ බබා? මට කියන්නකෝ 2700ට 450 ඒවා. බිඳුවට බිඳුව කැපෙනවා. 45 දෙකක් 90 90 3ක්. උත්තරේ 6ද? 6යි නේ. 6යි. සෙන්ටිමීටර් 6යි. හදාගන්න. මුළු ගානම බෝඩ් එකේ තියෙනවා. මේ හැදුවේ පුතේ 11 වෙනි ගාන. ඔයවත් අඩුවක් නැහැ. 1 2 3 4. හතර ඉවර කරගන්න. ඉක්මන් කරන්න. ඉවර නම් ඉවරයි කියලා කියන්න. හරි පුතේ ඉක්මනට දාන්න. තා එකයිනේ තියෙන්නේ. අපි ඔක ඉවර කරමු ඉක්මනට. සර් ඊළඟ දවසේ ඊළඟ ගාන අනිත් දවසේ ආපෝ මොන විලි ලැජ්ජාවක්ද මේ? චිප් මේ කරන ඉල්ලීම් නේද? කලිසම නැතුව ගියා වගේ. ෂර්ට් ඇඳලා, සපත්තු දාලා, ටයි දාලා, කොණ්ඩේ ජෙල් ගාලා පීරලා කලිසම අඳින්න කම්මැලිලු. බලන්න ඉතින් සේරම කළා නේද? එකකට කම්මැලි. සර් මැච් එක බලන්න ඕන. මැච් මොන මැච්ද? අද මැච් එකක් තියද? කොහෙද තියෙන්නේ? ලංකාවයි ශ්‍රී ලංකාවයිද? මොකද්ද මේ මැච් එක? ඔයාට ඩොලර් කීයක් හම්බෙනවද? මොකද්ද පුතේ මැච් එක? මම දන්නේ නැහැ අතටම. මැච් කතාවක් දන්නේ නැහැ. IPLද? අද ලංකාවත් එක්ක හ්ම් ලංකාවයි ශ්‍රී ලංකාවයි මැච් එක. ශ්‍රී ලංකාවයි වෙස්ට් ඉන්ඩීස් අම්මඩ උන්. දැන් පටන් අරන්ද? දැන් ඉවර වෙන්න කිට්ටුයිද? යකෝ. අපි මේ 8ට පටන් ගත්තේ. අප්පට උඩු 8ට පටන් ගත්තයි 9යි 10යි තාම යකෝ ODI කියන්නේ ඕවර් 100ක් බලන්න පුළුවන් මැච් එකක් නේ.
ඕක පාන්දර 3 විතර වෙනකම් බලන්න පුළුවන්. ඉඳහම් පොඩ්ඩක් තව ගාණක් හදනකම්. අයිත් ඉතින්. ඒ ලංකාවේ 163 නේ විලිලැජ්ජයිනේ බං. ඔන්න ගාණ බලන්න නේද? 163 මැච් එක බලන්න අරුන් මේ ඕවර් 20න් විතර ගහයි 20 ගැහුවා වගේ. ඔබ මෙන්න මේ ගාණ බලහන් මාත් එක්ක. බලහන්කෝ ඉතින්. මමත් ඒ දවස්වල බැච් බැලුවා හැබැයි ගණන් පන්ති නම් කට් කරේ නෑ පුතා. ඉංග්‍රීසි පන්ති නම් කට් කරා. හරි. යන් ඊළඟ ප්‍රශ්නෙට. අන්තිම. ඒක හරි ලේසි. ටක් ගාලා හදලා දෙන්න. ඉන්න. උත්සවයක සැරසිල්ලක් සඳහා පීත්තපටි කැබලි පිළිවෙලින් කපා ඇත්තේ පළමු කැබැල්ල 5යි. ඉන්පසු දිග පෙර කැබැල්ලට වඩා 7ක් වැඩි වන පරිදිය. පළමු කැබැල්ලේ දිග 5යි. ඊළඟ එක 7ක් වැඩි කියන්නේ 12යි. ඊළඟ එක 19යි. කොහොම යන්නේ? 7 7 වැඩි වෙනවා. පොදු අන්තරය 7යි. මුල් කැබලි 4 දිග 19යි 7යි 26යි. මෙන්න මුල් කැබලි 4 දිග පිළිවෙලින් ලියලා තියෙනවා. 5 12 19 26. හරිනේ? ඔය තියෙන්නේ කොච්චර ලේසිද? එන්වන කැබැල්ලේ දිග. පුතේ මේකේ පොදු අන්තරය D7යි ඒක. එතකොට එන්වන පදය හොයන්න ඕන සාධාරණ පදය. සාධාරණ පදය හොයන්නේ බබා මෙන්න මෙහෙමයි. සාධාරණ පදය හොයන්නේ පොදු අන්තරය තියෙනනේ 7. ඒකට n දානවා 7යි n. පොදු අන්තරය 7යි ඒකට n දානවා 7යි n. ඔයා දැන් හිමින් සැරේ n ට 1 දාලා බලන්න පළවෙනි පදේ එනවද? 4ක් 1 7යි. නෑනේ පළවෙනි පදේ 5ක් වෙන්න ඕන නිසා 2ක් අඩු වෙනවා. ෂුවර් නැත්තම් තා එකක් දාලා බලන්න. 4ක් 2 කීයේ? 14යි. 2ක් අඩු කරාම කීයේ? 12යි. ගැලපෙනෝනේ. එහෙනම් මෙතන පුතා 4ක් 1 4ක් 2 4ක් n හරි 7යි n හරි. මේකෙන් කීයක් අඩු වෙනවද? 2යි. හැම එකෙම 2 ගන්න. සාධාරණ පදෙනුත් 2ක් අඩු වෙනවා. උත්තරේ 7යි n ඍණ 2. n ධන 1 කැබැල්ලේ දිග සඳහා ප්‍රකාශනයක්. හරි. ඒක හරිම ලේසියි. අංක 3. මෙන්න මේ සාධාරණ පදය ලියාගෙන ඔන්න බලන්න පුතේ හදන විදිය. ඔය විනාඩි 2 යන්නේ මේ ගානම හදන්න. ඔයා පුතේ මේ එන්ට දාන්න 4ක් බබෝ එන්ට දාන්න n ධන 1. මේ එන්ට දාන්න n ධන 1. අඩු කිරීම 2. දැන් වරහන් ඉවත් කරමු. 4ක් n 7යි n. 4ක් 1 7යි. අඩු කිරීම 2යි. ඔයාට උත්තරයක් එනවා 7යි n 7න් 2ක් අඩු කරොත් 5යි. ඔන්න උත්තරේ 7යි n ධන 5. n ධන 1 වන පදේ වටිනාකම n තියෙන තැනට බබා n ධන 1 දැම්මා. ඔච්චරයි. ලියාගන්න. ඊළඟට 15 වන කැබැල්ලේ දිග සාධාරණ පදය 7යි n ඍණ 2නේ. ඕකේ දාන්න n ට 15. අඩු කරන්න 2ක්. හරිම ලේසි. 15ක් 7 කීයේ පුතේ 15 7ක් 105යිනේ. 105යිනේ. ඔව් 15ක් 7 90යි 105යි. ඒකෙන් 2ක් අඩු කරන්න කීයේ එන්නේ? 103යි. ඔය කැබලි වල දිග සෙන්ටිමීටර් වලින් දීලා තියෙන්නේ බබා. ඔව්නේ. සෙන්ටිමීටර්. මේවටත් ඒකක දාන්න හොඳේ සෙන්ටිමීටර් කියලා දාන්න. මේවට සෙන්ටිමීටර් දාන් ගියට ප්‍රශ්නයක් නෑ හොඳේ. ඊළඟට කියනවා 82ක් දිග ඇත්තේ කුමන කැබැල්ලේද? 82 යනු කීවන පදයද? ඒක හොයන්නේ 7යි n ඍණ 2. අපි සමාන කරන පුතේ 82ට.
දැන් ඔය ඍණ දෙක දාන්න අනිත් පැත්තට ධන දෙකක් වෙනවා. 7යින් සමානයි 82යි 2යි 84යි. දැන් දෙපැත්තම 7ෙන් බෙදා. 7ට 7 කැපුණා n සමානයි 84ට 7 ඒව 12. එහෙනම් උත්තරේ නෝ 12 වන කැබැල්ල. මොන කැබැල්ලද 12? කොච්චර ලේසි ගාණක්ද මේක. වැඩේ ඉවරයි. ලබන සතියේ සෙනසුරාදා ඉඳලා අලුත් ටියුට් එක සියලුම ආයතන වලට ලබා දෙනවා. ඔයාලා ටියුට් එක අරගෙන ටියුට් එකේ උපරිම කරන්න මම ලබන සතියේ බදාදා අලුත් ටියුට් එකේ කෙටි ප්‍රශ්න 25ට වැඩි කරනවා. මොකද මේ අපි අද මේ අලුත් මාසෙටනේ මේ ටික ඉතුරුනේ. ලබන මාසේ දවස් අපිට 3යි තියෙන්නේ. ඒ 3ෙන් ටියුට් එක ඉවර වෙන්න ඕන නිසා ලබන සතිය අනිවාර්යයෙන් කෙටි ප්‍රශ්න 30ක් 35ක් විතර සාකච්ඡා කරන්න. වැඩ ගොඩක් තියෙනවා. හරි නේද? රයිට්. එහෙනම් ඉක්මනින්ම මැච් එක බලන්න ඕන අයට මැච් එක බලන්න දීලා අපි යනවා. හැමෝටම සුබ රාත්‍රියක් පුතේ. අයිබෝවන්.